මිස් ශාන්ති නෝන කාවත් හම්බ වෙන්නේ නැහැ. මං නිහාරිකාගේ යාළුවෙක් කියන්න. කිව්වනේ. ඒ දරුවට එන්න කියන්න. මං දැනන් හිටියේ නැහැ. ඔය දරුවා කවුද? මිස්ගේ පොත් කියවන්න මට පුරුදු කළේ අපේ අම්මා. නිහාරිකාගේ වගේ මටත් හිටියේ අම්මා විතරයි. මේ පොත අපේ ජීවිත වෙනස් කළා. අම්මත් නැති වුණාට පස්සේ මේකේ දෙවෙනි කොටස එනකන් මං අවුරුදු ගාණක් බලන් හිටියා. අසනීප ඇද්දිත් භාගයක් ලියලා. ඒ පොත එනකන් මම වගේ තව 10 ගාණක් බලාගෙන ඇති. යන්නම් මිස්. කතාව හිතේ තියෙනවා. ලියන්න අත කීකරු නෑ. පොතක් ලියන්න හිතක් තිබ්බම ඇති. මම මිස්ට අතක් වෙන්නම්. සුහද හදක් කියන්නේ අභියෝග ඉක්මවා යන්නට ලැබෙන ශක්තියක්. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.